මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක්ව තේරුම් ගන්න තියෙන හොඳම සාධකය තමයි ඒ මිනිස්සයාගේ හැසිරීම කියන එක කියව ගැනීම. ගොඩක් අය හිතන දෙයක් තමයි අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන කාල සීමාව, අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ජීවිතේ පරිමාව, අපි මිනිස්සුත් එක්ක ගත කරපු කාලය තුළ එකතු කරගත්ත මතක, ඒ අය ගැන අපි දන්න කියන දේවල් එක තමයි අපිට මිනිස්සෙක්ව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඇත්තටම අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී හොමාරු කරගන්න මේ මතක වලින්වත් ඒ අපි බෙදා ගන්න අපේ අත්දැකීම් හෝ ඒ කාරණාවල්වත් මම පිළිබඳව ඔබ කොච්චර ප්‍රමාණයක් දන්නවද කියන දෙයින්වත් ඇත්තටම අපිට තවත් මිනිස්සෙක් තේරුම් ගන්න පුළුවන් වෙනවද කියන එක ගැටලුවක්. ඒක ඒ විදිහට සිද්ධ වුණා නම් අද අපි දකින සම්බන්ධතා ඇතුළතදී මෙන්න මේ විදිහට මේ තරමට මිනිස්සු අතර ගැටලු ඇති වෙන්න විදිහක් නැහැ. බහුතරයක් දෙනා තමන් ළඟම ඉන්න මනුස්සයා ගැනවත් ගොඩාක් කාරණාවල් දන්නේ නැහැ. හොඳම කියන යාළුවා අතරෙත් අනෙකා තමයි කෙනෙක් ගැන නොදන්න අවස්ථා තියෙනවා. අනෙක් යාළුවා පිළිබඳව බොහෝම අසීරුතා පිළිබඳව ඒ කෙනා බෙදාගත්තේ නැති සමහර කාරණා පිළිබඳවත් අපි නොදන්න තැන් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඕනම සම්බන්ධතාවයක ඔය කියන කාරණාවල් වලදී ගැටලු ඇතිවීම නවත්ත ගන්න. නැත්නම් අපිට සම්බන්ධතාවයක් ඇතුළතදී අනෙක් පාර්ශවයේ තේරුම් ගන්න උනත් පහසුම ක්‍රමය නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිම ලේසි ක්‍රමය තමයි ඒ කෙනාගේ හැසිරීම කියන එක නිරීක්ෂණය කරලා ගන්න අවබෝධය. හැසිරීම කියන දේ අපිට ඒ අවස්ථාවට උචිත විදියට අපි වෙනස් කරගන්න තැන් තියෙනවා. ඕනම කෙනෙක්ගේ ආකල්පයක් තුළින් එලි දක්වන මතය සමහර අවස්ථාවල් වලදී ඒ කෙනාගේ අතුලාන්තයේ තියෙන දේම නොවෙන්න පුළුවන්. හැසිරීම කියන දේත් අපි අවස්ථානුකූලව වෙනස් කරගන්න තැන් තියෙනවා. හැබැයි බොහෝමයක් වෙලාවට අපි අදහස් කියන දේවල් හුවමාරු කරත් අදහසට ගැලපෙන්න අපේ හැසිරීම වෙනස් නොවෙන තැන් තියෙනවා. අපි බොරුවක් හදලා කිව්වොත් අපි බොරුවකට ගැලපෙන්න හැසිරෙනවායි කියන එක ඊට වඩා පොඩ්ඩක් ප්‍රවේශයේ අපහසුතාවයක් තියෙනවා. ඒක ඒ විදිහටම හැමෝටම කරන්න පුළුවන් අවස්ථා හරි අඩුයි. ඒ නිසාම කෙනෙක්ගේ වචනයක් කියන දේ විශ්වාස කරලා ඒ දේ මත අපි තීරණ ගන්නවට වඩා ඒ දේ මත අපිට යම්කිසි කෙනෙක්ව කියව ගන්න හම්බ වෙන අපසරියට වඩා යම්කිසි මිනිස්සෙක්ගේ හැසිරීම දිහා බලාගෙන ඉඳලා අපිට ඒ කෙනා පිළිබඳව යම් අදහසක් යම්කිසි ප්‍රවේශයක් ඒ කෙනාගේ තත්ත්වය ගැන නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. මනෝවිද්‍යාව කියන විදිහටත් අපිට මනුස්සෙක්ව තේරුම් ගන්න යම්කිසි කෙනෙක් පිළිබඳව අවබෝධ කරගන්න තියෙන ක්‍රම අතර කෙනෙක්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් ලබන ඒ ප්‍රතිඵලය නැත්නම් අපි මේ පිළිබඳව දරන අදහස ඊටාම සාධාරණයි සහ සාර්ථකයි කියන එක පිළිගෙන තියෙනවා. ඒ නිසා මනුස්සෙක්ව තේරුම් ගන්න පුළුවන් ලේසිම විදිය තමයි මේ මනුස්සයාගේ හැසිරීම කියවා ගැනීම.